තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අදත් අපි අපේ YouTube නාලිකාවෙන් වටින දහම් කරුණක් සාකච්ඡා කරන්නට සූදානම් වෙන වෙලාව. අද දවසේ මම කතා කරන්න බැලුවේ අපි හුඟක් අය හිත හොඳ පැත්තට පුරුදු කරන්න හදනවා. ඇයි අපි හිත හොඳ පැත්තට පුරුදු කරන්නේ? අපි හිත හොඳ පැත්තට පුරුදු කරන්න හේතුව තමයි අපේ හිත නරක පැත්තට පුරුදු කරලා තියෙන නිසා, එහෙම නැත්නම් පුරුදු වෙලා තියෙන නිසා. එතකොට අපේ හිත නරක පැත්තට පුරුදු වෙලා තියෙන නිසා, පුරුදු කරලා තියෙන නිසා අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා හිත හොඳ පැත්තට පුරුදු කරවන්න. හැබැයි හොඳට ප්‍රඥාව තියෙන කෙනෙකුට හොඳට වැටහෙනවා කාලයක් තිස්සේ අපේ හිත හොඳ පැත්තට පුරුදු කරාට පස්සේ අපට වැටහෙනවා ප්‍රඥාව තියෙන කෙනෙකුට, හොඳට ප්‍රඥාව තියෙන කෙනෙකුට වැටහෙනවා අර නරක පැත්තටම හිත පුරුදු කරා වගේ තව එකක් තමයි අපි මේ කරලා තියෙන්නේ. හිත හොඳ පැත්තට පුරුදු කරලා නරක පැත්තට පුරුදු කරා වගේම එකක් තමයි මේ අපි ආයි කරලා තියෙන්නේ, හිත හොඳ පැත්තට පුරුදු කරලා. එතකොට මේ හිත හොඳ පැත්තට පුරුදු කරත් නරක පැත්තට පුරුදු කරත් ඒ දෙගොල්ලොම ඉන්නේ අන්තයක. නරක පැත්තට පුරුදු කරපු අය ඒ අන්තයේ ඉඳගෙන කෑ ගහනවා, ඇඟිල්ල දික් කරනවා හොඳ පැත්තේ ඉන්න අයට. නරක පැත්තට හිත පුරුදු කරපු මිනිස්සු දොස් කියනවා, බයිනවා, අර මිනිස්සු විතරයිනේ හොඳ, අපි කොච්චර හොඳ කරත් වැඩක් වෙන්නේ නැහනේ, අපි නරක මිනිස්සුනේ කියලා අර හොඳ පැත්තට දොස් කියනවා. හොඳ පැත්තේ අය මොකද කරන්නේ? හොඳ පැත්තේ අය නරක පැත්තට දොස් කියනවා. අර මිනිස්සු ජීවත් වෙන හැටි බලන්න, අර මිනිස්සු අර කරන දේවල් බලන්න. මේ විදියට කියමින් නරක පැත්තේ අයට දොස් කියනවා හිත හොඳ පැත්තට පුරුදු කරපු මිනිස්සු. එතකොට මේ දෙපැත්තම අන්ත දෙකක්. මේ අන්ත දෙකම අල්ලා ගැනීම සුදුසු නෑ බුද්ධ දේශනාවේ හැටියට. හොඳ පැත්තවත් නරක පැත්තවත් බුද්ධ දේශනාවේ හැටියට අල්ලගත යුතු නෑ. අපි කළ යුතුව තියෙන්නේ හිත මධ්‍යස්ථභාවයකට පත් කර ගැනීම. ඕනෙම දෙයක හොඳ නරක දකින්න, ඕනෙම දෙයක ගුණාගුණ දකින්න, ඕනෙම දෙයක රස නීරස දකින්න, ඕනෙම දෙයක ලාභ අලාභ දකින්න පුළුවන්කමක් තියෙන සිතක් විදියට මධ්‍යස්ථභාවයටයි අපි හිත පුරුදු කරන්න ඕනේ. අපි කවදාකවත් හිත අන්තයකට පුරුදු කිරීම තුළින් සිතේ සැනසීම ඇති වෙන්නේ නැහැ. ඒක නරක පැත්තක් වෙන්න පුළුවන්, ඒක හොඳ පැත්තක් වෙන්න පුළුවන්. ඒ දෙකම අන්ත දෙකක්. ඒක නිසා බුද්ධ දේශනාවේ හැටියට බුදුහාමුදුරුවෝ මධ්‍යස්ථ ස්වરૂපයක් නිතරම කියන්නේ මැදුම් පිළිවෙතක්. ඒ මැදුම් පිළිවෙතක් අනුගමනය කරනවා නම් අපි මේ දෙපැත්තටම හිත පුරුදු කරන්නේ නැතුව හිත මධ්‍යස්ථ ස්වභාවයකින් පුරුදු කරන්න ඕනේ. හිත මැදටපත් කරගන්නයි අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ හිත කාලයක් තිස්සේ මධ්‍යස්ථ භාවයකට පුරුදු කරනකොට ඔයාලා හිතන්න එපා මේ මධ්‍යස්ථ භාවය තමයි නිර්වාණය කියලා. නිර්වාණය කියලා කියන්නේ මධ්‍යස්ථ භාවය නෙවෙයි. මේ මධ්‍යස්ථ භාවය කාලයක් තිස්සේ පුරුදු කරන්න කාලයක් යනකොට ඔබටත් නොදැනීම, ඔබත් නොදන්න වෙලාවක තමන්ගේ සිතෙන් මේ මධ්‍යස්ථ භාවයත් ඉවත් වෙලා යනවා. එතකොට මේ මධ්‍යස්ථ භාවයත් ඉවත් වෙලා යනකොට අන්න ඒ වගේ කෙනෙකුට ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙනවා. මොකද්ද මේ ප්‍රඥාව පහළ වීමෙන් සිද්ධ වෙන්නේ? ඒ කෙනාට ප්‍රඥාව පහළ වීම නිසා ඒ කෙනාට දැනෙන්න ගන්නවා ඇයි අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්නේ කියලා. ඇයි අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්නේ? අපි මේ ලෝකයට ඇවිල්ලා ඉන්න හේතුව එතකොට තේරෙනවා. මොකද්ද? අපි මේ ලෝකයට ආපු හේතුව තමයි මේ සමාජයේ තියෙන මේ භෞතික දේවල් එක්ක පොරබදින්න නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ මේ භෞතික දේවල් කන්ට්‍රෝල් කරන්නවත්, ඒව එක්ක පොරබදින්නවත්, ඒව ආම්බාම් කරන්නවත් එහෙම දෙයකට නෙවෙයි අපි ඇවිල්ලා ඉන්නේ කියලා තේරුම් යනවා. අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, අපි අවට ඉන්න අය වයසට යනවා, ඒ අය ලෙඩ වෙනවා. එතකොට අපේ ඥාතීන් මිය යනවා, අපේ හිස කෙස් ටික පැහෙනවා, සුදු වෙනවා. මේ දේවල් වෙනකොට
අර ප්‍රඥාව තියෙන කෙනාට තේරෙනවා මේ අන්තයක ඉඳගෙන මේ දේවල් ආම්බාම් කරන්න නෙවෙයි අපි ආවේ, මේවා කන්ට්‍රෝල් කරන්න නෙවෙයි ආවේ. අපි ආවේ මේ දේවල් වලින් මිදිලා ඊට එහා ගිය නිර්වාණය කියන කතාව අවබෝධ කරගන්න කියලා. අන්න ඒ කතාව අවබෝධ කරගන්නයි අපි ආවේ කියන ප්‍රඥාව පහළ වුණාට පස්සේ එයා මේ වෙනස් වෙන භෞතික ලෝකයේත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒවා වෙනස් කරන්න හදන්නේ ඒවා පරිපාලනය කරන්න, ඒවා කන්ට්‍රෝල් කරන්න, ඒවට කිසිම දෙයකට මේ පුද්ගලයා, ප්‍රඥාව තියෙන පුද්ගලයා යන්නේ නැහැ. ඒ කෙනා තේරුම් ගන්නවා අර මකාදේව රජතුමා වගේ හිසකෙස් පැහෙනකොට මම දැන් මරණය කියන තැනට ලං වෙලා, මම වයසට ගිහිල්ලා දැන් මේ තියෙන දේවල් අතහැරලා මධ්‍යස්ථ ස්වරූපයෙන් අපි මේවා එක්ක පොරබදින්න නැතුව ගමනක් යන්න ඕනේ කියන තැනට එනවා. එහෙනම් අපි තේරුම් ගත යුතු එකම කාරණය තමයි අපි මේ වටපිටා තියෙන දේවල් එක්ක පොරබදින්න නැතුව අපි මේ ගමන යන්න ඕනේ. ඒ ගමන යන්න අපි ආපු දේ හොයාගන්න, ඒ අවබෝධය ලබන්න නම් අපි ජීවිතේ කවදාකත් අන්තයකට හිත පුරුදු කරලා ඒ තුලින් ඒ දේ ලබන්න බෑ. මොකද අන්තයක ඉන්නේ. ඒ කෙනා මධ්‍යස්තව සිත පුරුදු කිරීමක් තුලින්, මධ්‍යස්තභාවයකට සිත ගැනීමක් තුලින් ඒ කෙනාට ඒ ප්‍රඥාව පහළ වෙනවා, කාලයක් තිස්සේ මධ්‍යස්තව හිත පුරුදු කිරීමෙන්. එහෙනම් අපි හැම දෙනාම අන්තයකට නෙවෙයි මධ්‍යස්තව සිත පුරුදු කරන්න අපි උත්සාහ කරමු. ඔබ සැමට තෙරුවන් සරණයි.